ස්ථාර නියෝග වලට අනුව නිශ්චිත සුදුසු භාෂාව පාවිච්චි කරලා කටයුතු කරන්න අපි කවුරුත් මන්ත්‍රීවරු වශයෙන් කටයුතු කරන්න ඕන. ගරු ඇමතුමිය ඉතා පැහැදිලි විස්තරානුකූල පිළිතුරක් ලබා දුන්නා. ඒ හැම දෙයක්ම අර සම්පූර්ණ උදේ ඩ්‍රාම එකේ කොටස් බවට පත් කර ගැනීම අපි නම් දකින්නේ නැහැ සුදුසු දෙයක් විදියට. ගරු කතානායකතුමනි, ඒ නිසා අපි ඇත්තටම කනගාටු වෙනවා මේ රටේ ජනවරම ගැන කිසිම හැඟීමක් නැති විශ්‍රාම වැටුප් පවා ගන්න, අම්මගේ විශ්‍රාම වැටුපත් ගන්නවා, තාත්තගෙත් ගන්නවා, පුතාගෙත් ගන්නවා. මේ වගේ ඒ නිසා මම ඒකට කාලනාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කනගාටු වෙනවා මේ රටේ ඉහළම ජනවරමක් පාර්ලිමේන්තුව අපිට ලැබිලා තිබියදී ජනතාව මේ ජාතිය රටේ අලංකාරත්වයට, රටේ ගරුත්වයට බාධා කරන. ගරු කතානායකතුමනි, ස්ථාර නියෝග තේරෙන්නේ නැති විපක්ෂ නායකවරයෙක් අපි නම් දැකලා නැහැ. හරිද? ඒ නිසා අපි කනගාටු වෙනවා. ඒක නිසා මට ඒකයි කියන්න තියෙන්නේ. ස්ථාවර නියෝග තේරුම් ගන්න පුළුවන් විපක්ෂ නායකවරයෙක් ඕන. ඒ නිසා මම එතුමා කියන විදිහට කටයුතු කරන්නම් අර චාමර මන්ත්‍රීතුමා කියපු විදිහට. ගරු කතානායකතුමනි, අද මේ විවාදයේදී අපි බලාපොරොත්තු වෙන ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් කරන්න ගරු කතානායකතුමනි, අපි ප්‍රවාහනාමත් ඔබතුමා මේ ഘോഷාව නතර කරලා දෙන්න. ඔබතුමා ഘോഷාව නතර කරලා දෙන්න. හරි. ഘോഷාව නතර කරලා දෙන්න. හරි. ഘോഷාව නතර කරලා දෙන්න. ഘോഷාව නතර කරලා දෙන්න. මම මෙතුමාව හදා ගන්නවා. මම මෙයාව හදා ගන්නවා. හරි. ගරු කතානායකතුමනි. ගරු මන්ත්‍රීතුමා නිශ්ශබ්ද වෙන්න. ගරු කතානායකතුමනි. අයියෝ, දන්න දේවල් තමයි. ගරු කතානායකතුමනි, මේගොල්ලෝ හැම එක්කෙනාම පස්සේ ගිහිල්ලා මන්ත්‍රීකමත් උගුණ ගත්ත නිසා හිතනවා අපිත් එහෙම අය කියලා. අපි එහෙම අය නෙමෙයි. ඒ නිසා ඔබතුමාගේ කාලනාශ කරන්න දෙන්න එපා මේ දේශපාලන වනචරයන්ට. මේ දේශපාලන වනචරයන්ට ඔබතුමා මගේ කාලනාශ කරන්න දෙන්න එපා. ඔබතුමා කතා කරන්න. ඒ නිසා මේ වගේ වනචරයන්ට ඉඩ දෙන්න එපා. ඔබතුමා එක මම මේ වචන කියන්නේ කනගාටුවෙන්. ඒ නිසා තමන්ගේ මන්ත්‍රීකම විකුණපු මිනිස්සු මේ. හරි. ඒ නිසා කතානායකතුමනි, අද වෙලා තියෙන්නේ මොකක්ද? මං හිතන්නේ ළඟදී ගුටිකා මම දැක්ක මොකක් හරි එකක තියෙනවා ළඟදී නාගරික මන්ත්‍රීවරයෙක්ගෙන් ගුටි කාවා කියලා. ළඟදී සජබේ නාගරික මන්ත්‍රීවරයෙක්ගෙන් ගුටි කාලා මෙයා. සභානායකතුමා. හරිද? ගුටි කාව නේද මේ? හරිද? ඒ නිසා මගේ වෙලාව දෙන්න. ගරු කතානායකතුමනි, අපි අද බලාපොරොත්තු වෙන දේ තමයි විශේෂයෙන්ම ප්‍රවාහනට අදාළ කරන ගැසට් දෙකක් මේ ඉදිරිපත් කරන එක. පළවෙනි දේ තමයි අපිට කියන්න අපි ගරු කතානායකතුමනි, මේ හුඟක් වනචරය හිතනවා අපිත් ඒ වගේ කියලා. අපි එහෙම නෑ. හොඳයි. ඔව්, හරි. දැන් මම මෙයාව හදා ගන්නවා. ඔයගොල්ලෝ ඊට පස්සේ මෙතන හදා ගන්න.